වාහන ලෝකයේ නම ඇසූ පමණින් තරුණ හදවත් ගැහෙන නමක් තිබෙනවා නම් ඒ තමයි Honda Civic. මේක නිකම්ම කාර් එකකට එහා ගියපු හැඟීමක්. පාරේ යනකොට ඕනෑම කෙනෙක් දෙපාරක් හැරිලා බලන ජපානයේ ඉංජිනේරු තාක්ෂණයේ විශිෂ්ටතම නිර්මාණයක්. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අන්න ඒ ලෙජන්ඩ් එක ගැන. 1972 දී පුංචි හැච්බැක් කාර් එකක් විදිහට ලෝකෙට ආපු Civic දශක 5ක් තිස්සේ පරිණාමය වුණේ පුදුම විදිහට. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අපිට Civic කිව්වම මතක් වෙන්නේ EK3 ෆෙරියෝ එක. එහෙමත් නැත්නම් අදටත් පාරේ දකින්නකොට ආස හිතෙන ඔක්ටගන් ලයිට් තියෙන FD කාණ්ඩය. දැන් එන අලුත්ම ටර්බෝ මාදිලි දක්වාම මේ හැම කාර් එකක්ම ඒ කාලේ හැටියට ඩිසයින් අතින් අනිත් වාහනවලට වඩා ගොඩාක් ඉස්සරහින් හිටියා. හැබැයි Civic එකක් කියන්නේ නිකම්ම ලස්සනට විතරක් තියෙන කාර් එකක් නෙවෙයි. මේකේ ආත්මය තමයි Hondaලගේ සුප්‍රසිද්ධ VTEC තාක්ෂණය. අවශ්‍ය වෙලාවට එන්ජිමෙන් ලැබෙන ඒ පවර් එක සහ VTEC කික් වෙනකොට එන සද්දෙට කාර් පිස්සෝ වහ වෙටිලා ඉන්නේ. ඒ වගේම තමයි මේකේ හැන්ඩ්ලිං. අනිත් සෙඩාන් කාර් වලට වඩා පහත් ඩ්‍රයිවිං පොසිෂන් එකක් සහ ස්පෝටි සස්පෙන්ෂන්ස් තියෙන නිසා වංගුවක් ගන්නකොට පාරේ ඇලිලා යන ගතිය Civic එකේ උපතින්ම එන දෙයක්. ඇයි ලංකාවේ අය Civic එකට මේ තරම් ආදරේ? ප්‍රධානම දේ තමයි මේකේ රීසේල් වැලියු එක. එහෙමත් නැත්නම් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක. අවුරුදු ගාණක් පාවිච්චි කරලා වික්කත් ලොකු පාඩුවක් වෙන්නේ නැහැ. ඒ වගේම තරුණ අපි කැමති විදිහට වාහනේ හදාගන්න, ඒ කියන්නේ මොඩිෆයි කරන්න තියෙන හැකියාව අතින් Civic එකට ගහන්න වාහනයක් නැහැ. ස්පෙයා පාර්ට්ස් උනත් ඕනෑතරම් සොයාගන්න පුළුවන් නිසා මේක නඩත්තු කරන එකත් ලොකු හිසර දෙයක් නෙවෙයි. ඉතින් ගෙදර හැමෝටම සුව පහසුවේ යන්න පුළුවන් ෆැමිලි සෙඩාන් එකක් විදිහටත් තනියම යනකොට වේගයෙන් යන්න පුළුවන් ස්පෝටි කාර් එකක් විදිහටත් මේ දෙකටම ගැලපෙන හොඳම පැකේජ් එකක් තමයි Honda Civic කියන්නේ. ඔයාටත් කවදා හරි Civic එකක් තිබිලා තියෙනවා නම් ඔයාගේ අත්දැකීම පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේම තවත් වාහන ගැන දැනගන්න අපේ channel එක subscribe කරන්න. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ජය වේවා.